අර විජේ කියලා එකෙක් ඉන්නවා. තලපද්ද මොකෙද්ද එකේ. හරි? දැන් ඌගේ මේ පළවෙනි රැලිය තිබත්. දැන් ජයලලිත ජයරාම් මැරුණා. ප්‍රාන්ත මහමැතිනේ මැරුණා. ඊළඟට කවුද මහමැතිකමට ඉල්ලන්නේ දන්නවද? විජේ. ආය අපිට දෙනවා හොදි නැති වෙන්නේ. විජේගේ දේශපාලන රැස්වීම වල එයාගේ ප්‍රධාන පාඩයන් කීපෙන් එකක් තමයි කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගෙන නැවත නෙමෙයි නැවතක් නෑ අපිට තියෙන එකක් කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගෙන කොහොමද වැඩි? උගේ දෙවෙනි රැස්වීමේ ඌ මේ පෙරේදට කොහෙද කියලා තියෙනවා. හරිද? දුවන්න කණ්ඩ වෙනවා. දැස්තිලා ඉන්න. අපේ නායකයින්ට පෞරුෂයක් තියෙනවා නම් මේවට විරුද්ධව සටන් වදින්න වෙනවා. ලේසි නම් වෙන්නේ නැහැ පුතේ. ඇයි විජේ කියනවා පළමු වතාවට දැන් එයාගේ රැලිය දැක්කද? ලක්ෂ 10යි සෙනග. ටැගිලා පොඩි වෙලා ස්පිරිතාලේ ගිහපුන් ඉන්නවා දැන්. හරිද? ඉන්දියානු දේශපාලන මේ විචාරකයෝ විශ්වාස කරනවා පළමු වතාවට තමිල්නාඩුවේ විපක්ෂයක් නැති වෙයි කියලා. ලේසි වෙන්නේ නැහැ මේ හුළඟ. අපේ උන්ට දැහැනම ගේමක් දෙන්න වෙයි. විජේ ඔය ගමන දිගටම ගියොත් සමහරට අගමැති වෙන දින දිග. එහෙම වුණොත් නම් ඕමම ඉන්දියාව බර වෙලා පල්ලෙහා මුතු ඇටේට පහලින් ඔහම දිගටම යන්න ඉඩ තියෙනවා. හරිද? මේ යන්තම් මේ අපි එක එක බෙදි වෙන් වෙන්නේ නැතුව එකට සමගියව මේ ගේම ගහන්න ඕන නැත්තම් නම් කරන්න හම්බෙන්නේ නැහැ. මම දැක්කා උගේ කතාව. ඌ ඊට කලින් කිව්වා ඌ ඒ කාලේ මහමැතිවට ඉල්ලන්නේත් නැහැ. ඌ ඊට කලින් කිව්වා ලංකාව විනාශ කරනවා කියලා. ඌ කෙලින්ම ප්‍රසිද්ධිය කිව්වා. අපේ උන්ට ලැජ්ජ නැහැ. විජේ හුජේ ගගා යනවා. අපිට කොහොමද තියෙන්නේ ලැජ්ජාවක් කියලා එකක්? ඒ කාලේ තිබෙත් නැහැනේ. සුද්ධ උඩ දාගෙන දෙද්දිත් අපුරට ගිහිල්ලා නේ සුදු මහත්තයෝ කියලා කතා කරා. තාම එංගලන්තේ මහමැතිනේ මේ කවුද මේ මහරජින? එංගලන්තේ මහරජිනටගේ පුතුන්ට හරි මොක්කුට හරි ළමයි හම්බුනාම මෙහෙ උන්නේ මුලින්ම විශ් කරන්නේ. මෙහෙ පොඩි උංග බයිනෙත් උලට ඇල්ලුවේ. අපිට කොහොමද මේ ලැජ්ජාවක් තියෙනවෝ? නෙමෙයි අපේ ජාතික ඇඳුම සුපර්මෑන්ගේ එක කරන්න ඕන ලංකට්ට එක එළියෙන් අදින්නේ. ඔය තරමේ දීලා බෑ මේ උන්ට. ජාතික ඇඳුම වහාම මාරු කරන්න වෙනවා. ලැජ්ජ නැතික මේ ගොන්නු වගේ මේ හැසිරෙන්නේ. ලේසි වෙන්නේ නැහැ. මාර ගේමක් දෙන්න වෙයි. මූ ආවොත් එප්පඩි එන්න සුවම් කීකේ තමයි කෙලවන්නේ. පොදුවේ ලංකාවේ අනිතක විජේගේ නෝනා කොහෙද? නාරම්මල? ඈ? විජේගේ නෝනා? විජේගේ නෝනා මේ ජැෆ්නා තැමිල්ල. අපිට මේ තැමිල් සිංහල ප්‍රශ්නයක්ද මේ කියන්නේ? නෑ මං කියවනේ අපි හැමෝම එකට ඉන්න ඕන රටේ මිනිස් විදියට. ඕවා බෙදලා බෑ දැන් මේ මුස්ලිම් සිංහල දෙමළ කියලා එහෙම බෙදලා බෑ. ඒ හැමෝම එක මොකද මේ අපි හැමෝගෙම රටනේ හැමෝම ඉපදුනේ ඒකේ. ඒ හින්දා පාර කේස් එකක් ඒක. මම ඒක දැක්කම තමයි මට අනතුර තේරුනේ. අපි මේ යන්තම් අලු ගසා දාලා නැගිටලා වාහන ගෙන්නන්න ගත්තා විතරයි. පිච්ච නැතුව ඉන්නේ. ඒ වෙලේ මුත් දුන්නාම ඉතින් ඇති. හෙන විතරයි ගහන්න ඉතිරි වෙලා තියෙන්නේ. අපේ උන්ට ලැජ්ජ නැහැ. මම ඕක ගැන මේ ඊයේ පෙරේද ඔය විජේගේ ඔය බලු කතාව කියන්න කලින් මම ඔය ගැන කිව්වා. ඒකෙත් දාලා මේ මුතුගලගේ ෆිල්ම් එක ප්‍රොමෝට් කරගන්නලු යන්නේ. හැබැයි කොහෙවත් ඉන්න ගොබ්බෙක් ෆෝම් කරන්න හොඳ නැහැ. ඌේ මෙහෙට ගහන්න ප්ලෑන් හදනවා. මේ මගේ ෆිල්ම් ප්‍රොමෝට් කරන්න දෙයක් නැහැ. ඒක ප්‍රොමෝට් වෙලා තියෙන්නේ. மாண்புமிகு பிரதமர் நரேந்திர மோடிஜி அவர்களே, மக்களுக்கு உங்ககிட்ட கேட்கறதுக்குன்னு ஏராளமான கேள்விகள் இருக்குது. அதனால அவங்க சார்பா அவங்கள ஒருத்தனா அவங்களோட ஒரு உண்மையான ஒரு பிரதிநிதியா உங்ககிட்ட சில கேள்விகள் கேட்கணும். மிஸ்டர் பிரைம் மினிஸ்டர் அவர்களே, நம்ம தமிழ்நாட்டு மீனவர்கள் கிட்டத்தட்ட ஒரு 800 பேருக்கு மேல இலங்கை கடற்படையால தாக்கி அழிக்கப்பட்டிருக்கிறாங்க. அதை கண்டிக்கிறதுக்காக உங்களை பெருசா எதுவும் செய்ய சொல்லல.
சின்னதா ஒண்ணே ஒண்ணு மட்டும் செஞ்சு கொடுங்க. இனிமேலாச்சும் எங்களுடைய மீனவர்கள் பாதுகாப்பா இருக்கிறதுக்காக இந்த கச்சத்தீவை இலங்கை கிட்ட இருந்து மீட்டு கொடுத்துருங்க. அது போதும். இருக்கிறதுக்காக இந்த கச்சத்தீவை இலங்கை கிட்ட இருந்து மீட்டு கொடுத்துருங்க. அது போதும். இருக்கிறதுக்காக இந்த கச்சத்தீவை இலங்கை கிட்ட இருந்து மீட்டு கொடுத்துருங்க. அது போதும். உலக வரைபடத்துல இலங்கை என்ற ஒரு இடமே இல்லாம போயிடும்.